හොඳයි. සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික සත්පුරුෂ පින්නතුනේ පින්නතියනි. මේ සියලු දෙනාම එකහු වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට පින්නත් නිමි අපෙන් කරන්න ඕන කරන හොඳ සත්පුරුෂ කටයුත්තක් පින්කමක් කරන්න. මේ වගේ කටයුත්තකට සම්බන්ධ වෙලා බණ අහන්න පටන් ගන්නකොට පින්නත් අපි සිහිපත් කරන්න ඕන මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි පළවෙනි කාරණය. දැන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන උදවිය බෝධින්නාංශේ වඳින්න පුදන්න ඇවිල්ලා ඉන්න අපේ පින්වතුනොත් හිතන්න ඕන එකයි කාරණයකට කියලා තියෙන්නේ. පින්නත් සංසාරේ කවදනම් අය අපිට මාතර බෝධිය වැඳ ගන්න හම්බෙයිද? කවදා සංසාරේ ආයේ මේ අවස්ථාව ලැබෙයිද? කවදනම් සංසාරේ බණ ටිකක් අහන්න හම්බෙයිද? එහෙම සැකයක්වත් නැහැ. මේ හැම එකක්ම කරන්න පුළුවන් වෙන්නේ පින්නතුනි මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. පැහැදිලිද මම කියන එක? වඳින්න පුදන්න හම්බෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මිනිස්සු වෙලා ඉපදුණු පමණින් වඳින්න පුදන්න හම්බෙනවා. පින්නත් මේ උපදින සේරටම ඇවිදින්න පුළුවන්ද? උපදින සේරටම ඇවිදින්න බෑ. උපදින සේරටම කතා කරන්න පුළුවන්ද? කතා කරන්න බෑ. උපදින සේරම අපි වගේ අංග සම්පූර්ණව ඉන්නවද? නැහැ. පින්නතුනේ මිනිස්සු වෙලා උපදින්නේ සංසාරේ කල්ප ගානකින්. එහෙම ඉපදුනහම මේ විදිහේ වාග්යවන්ත අවස්ථාවක් හම්බෙන්නේ බොහොම කාලෙකින්, අතිශය කලාතුරකින්. අපිට පුළුවන් දැන් කට ඇරලා හොඳට নমස්කාර කියන්න බැරිද? ඕක හැමෝටම කියන්න පුළුවන් බෑ. සංසාරේ කවදනම් අය බුදුහාමුදුරුවන්ට নমස්කාර කරන්නද? මතක තියාගන්න. නමෝ තස්ස භගවතු වරහතෝ කියලා කියනකොට මොකක්ද අපිට මතක් වෙන්න ඕන? මගේ බුදුහාමුදුරුවන්ට নমස්කාර වේවා. එහෙමනේ. ඇයි මන් දැන් මේක මෙහෙම කියන්නේ? කවදනම් ආය নমස්කාර කරන්නද බුදුහාමුදුරුවන්ට? මිනිස්සු වෙලා ඉපදුණු පමණින් ඕක කරන්න පුළුවන්ද? ඒකට කතා කරන්න පුළුවන් වෙන්න එපා. මිනිස්සු වෙලා ඉපදුණු පමණින් බෝධින්නාංශ ඉස්සරහින් වාහනේ යනකොට අත් දෙකක් අහු වෙනවද? ඒකට මිනිස්සු අද්දගොළු බිහිරි කොර නැතුව උපදින්න ඕන. ඒකට කොච්චර වාග්යක් තියෙන්න ඕන? සංසාරේ කවදනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ? මතක තියාගන්න. බුදුන් සරණ යන්න තියෙන්නේ. ධම්ම සරණ යන්න තියෙන්නේ. මහා සංඝයා සරණ යමි කියලා පතන්න අදිෂ්ඨාන කරන්න තියෙන්නේ. මනුෂ්‍යාත්ම භාවයේ විතරයි. මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනේ සංසාරේ හැම එකක්ම ප්‍රාර්ථනා කරන්න ඕනේ. සංසාරේ හැම එකක්ම අදිෂ්ඨාන කරන්න ඕනේ. අපේ බෝධිසත්වයෝ කොච්චර අදිෂ්ඨාන කරාද? දැන් බලන්න අර අන්තිම ආත්ම භාවයේ
සිද්ධාර්ථ බෝධිසත්වාත්ම භාවයේ තුල ඒ හැම කතාවක්ම පූර්වාපර ගලපනකොට යශෝදරාව හිටියේ නැද්ද? යශෝදරාව හිටියා. හැම ආත්මෙකම වගේ රාහුල කුමාරයා ඉඳලා නැද්ද? හිටියා. ඇසල පුරපසළොස්වක පොය දවසේ මධ්‍යම රාත්‍රියේ අපේ බෝධිසත්වයන්ට සසර ගනුදෙනුව ඉවර කරන්න කාටද කතා කරේ? චන්නෑමතියට කතා කරන්නේ. චන්නෑමතියට කතා කරා. චන්නට කතා කරන්න අභිනිෂ්ක්‍රමණය කරන්නට චන්න එක්ක කොච්චර සංසාරෙන් නැද්ද? පැහැදිලිද මම මේ කියන එක? කතා කරලා චන්නට කියනවා අපේ බෝධිසත්වයෝ කවුද සූදානම් කරගන්න කියන්නේ? කන්තක ලෑස්ති කරන්න. ඒ මාලිගාවේ කොච්චර අශ්වයෝ ඉන්නේද? සංසාරේ කොච්චර පතන්නද කන්තක? කල්ප ගානක් සිද්ධාර්ථ බෝධිසත්වයෝ එක්ක මේ ගමනාව. චන්නට කියනවා අපේ බෝධිසත්වයෝ කන්තක ලෑස්ති කරගන්න. ලක්ෂ ගානක් අශ්වයෝ ඉන්නකොට ලෑස්ති කරගන්න. එදා ඉපදෙච්ච රාහුල කුමාරයා දාලා නිරංජනාව නදිය ගාවට ආවට පස්සේ ගංගාවේ වතුර කන්තක මොකද කරන්නේ? බෝධිසත්වයෝ චන්නමතියයි පිට උඩ තියාගෙන නිරංජනාව තරණය කරනවා. කොච්චර සංසාරේ කන්තකෙන් නැද්ද ස්වාමියා කොට තකාගෙන අපේ බෝධිසත්වයෝ. මම මේ කරුණ මෙහෙම දේශනා කරන්නේ විමුක්තිය හොයන එක පටන් ගන්න ඕන කොහෙන්ද? ඒක මාතර බෝධියෙන් පටන් ගත්ත හැකිද? විමුක්තිය හොයන එක පටන් ගන්න ඕන ගෙදරින්. පවුල පන්සල වගේ තියෙන්න ඕනේ පින්නතුනේ. පවුල පන්සල වගේ පතණ්ඩ කොච්චර ආද මෙතන දොහොත් මුදුන් දෙන්න. ඒක මාතර බෝධින්නාසයට කරන්න පුළුවන් එකක්ද? ඒක කවුද කරන්න ඕනේ? ඒක අපි කරන්න ඕනේ. අපි ඇවිල්ලා කොච්චර මතන දොහොත් මුදුන් දුන්නත් වැඩක් තියනවද? මගේ දරුවෝ කියන දේ අහන්න ඕනේ කියලා. කියනව නේද? මගේ ස්වාමියා යහපතක් කරලා දෙන්න කියලා කියනවා. මගේ පවුලේ ප්‍රශ්න නැති කරලා දෙන්න කියලා කියනවා. ඔක කවුද කරන්න ඕනේ? ඒක අපි කරන්න ඕනේ. අපි කරන්න නම් මොකක්ද බුදුහාමුදුරෝ ඉගැන්වුවේ? මිනිස්සු ධර්මයේ හැසිරෙන්න ඕනේ. එතකොට ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. මතක තියාගන්න. කන්තක නිරංජනාව තරණය කරලා බෝධිසත්වයෝ චන්නයි එගොඩින් තිබ්බට පස්සේ අපේ බෝධිසත්වයෝ ආභරණ ටික ගලව චන්නගේ අතට දෙනවනේ. මේවා ඔය ඇත්ත මේ වෙනකොට ඕන තරම් අහලා ඇත. ආභරණ ටික දෙනකොට කන්තක දන්නව මොකක්ද? ස්වාමියා අය එන්නේ නැහැ. සංසාර ගනුදෙනුවේ අප්‍රමාණ කල්ප ගණනාවක් ස්වාමියා පතාගෙන ආපු කන්තක ක්ලාන්ත වෙනවා. ඒ ක්ලාන්තෙන් පස්සේ දෙවෙනි පාර කන්තක ඔළුව උස්සනකොට පින්නතුනේ බෝධිසත්වයන් වහන්සේ හිස මුඩු කරලා ඉවරයි. කසාවත් දරලා ඉවරයි. කන්තකගේ පපුව පැලිලා මැරෙනවා. පපුව පැල්ලා මැරෙනවා. මේ සසර ගනුදෙනුව ළඟා කරගන්න විමුක්තිය දැකගන්න අපිට තියෙන්න ඕනේ බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රාර්ථනා කරන්න ඕන මොකක්? බෝ හාමුදුරුවනේ
මට හොඳ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න ශක්තිය දෙන්න. අදිෂ්ඨාන කරන්න. ගෙවල් වල ඉන්නකොට තියෙන්න ඕනේ පින්නතුනි මේ පවුල පන්සල වාගේ. පැහැදිලිද මම කියන්නේ? පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. කොහොමද පවුල පන්සල වගේ තියාගන්නේ? ඔය මංගල සූත්‍ර ඉස්සරළම බුදුහාමුදුරුවෝ මොකක්ද උගන්වන්නේ? අසේවනාච බාලාන. ජීවිතේ පුරුදු වෙන්න බාලව ආශ්‍රය කරන එක නවත්තන්න. කියමු බලන්න. වෙච්ච තරමක් ප්‍රශ්නයක් වුණා නම් උනේ කවුරු හින්දාද? අපි ගැන හිතලා ගත්ත එකදු තීරණයකටවත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අපි ගැන හිතලා කවදාවත් නැහැ. ඒවා බොහොම අඩුයි. ජීවිතේ මිනිස්සු පුළුවන් තරම් විදිහට පසුතැවිලි වෙන්න, මිනිස්සු විඳවන්න. කියමු බලන්න. පෞල් සංස්ථාවෙන් පිට තියෙන ගැටලුව ජීවිතේ එක කරගන්න ඕන තමන්ගේ පවුල. ජීවිතේ එක වෙන්න ඕනේ අම්මා තාත්තා බිරිඳ දරුවෝ ස්වාමියා. අපිට ඔය ටික එක වෙලා තියෙනවා. අපි හැම එකක්ම ලොකු කරගන්නවා පවුල දෙකට දාගන්න. මේ නම්මලා තාත්තලා කවුරුවත් මම ඇහුවොත් එහෙම මතුමත්තේ පතනවද බිරිඳ ස්වාමියා? මට නිවන් දකින්නකම් මගේ බිරිඳ හම්බෙන්න ඕන කියලා කියනවා. නිවන් දකින්නකම් මගේ ස්වාමියාම මට ලැබෙන්න ඕන. අත පුද්ගලික හැමෝත් එහෙම කියයි හාමුදුරුවනේ. අර නෑ වෙච්ච දෙයට කරන්න දෙයක් නැතුව ඉන්නේ කියලා. පුළුවන් ද විමුක්තියක් පතන්න දැන්. මරණකම් ගිනි ගන්න එකනේ කරන්නේ. ගෙවල් වල සැනසීම තියෙනවා. දැන් කාගෙන්ද මේ සැනසීම හොයන්න ඕන? ජීවිතේ හෙට ඉඳන් පුරුදු වෙන්න. සැනසීම අනුන්ගෙන් හොයන්න එපා. සැනසීම අපි ගාව තියෙන්න ඕන එකක්. එකයි බුදුහාමුදුරුවෝ ඉගන්නුවේ බාලව ඇසුරු කරන්න එපා. කවුද අපේ ජීවිතේට මේ පැතිවල නම් නැතුවත් ඇති. අපේ යාළුවෝ නැද්ද අපිත් එක්ක අනෙක් අය ගැන කියලා කියන? අනෙක් ගැන ගතු කියන උදවිය නැද්ද අපිත් එක්ක? කවදාවත් ඇසුරු කරන්න එපා. කවුරු හරි හම්බුනහම අනෙක්ගේ වැරද්දක් කියන යාළුවෙක් නැද්ද අපිට? අනෙක් විවේචනය කරන්නේ නැද්ද අපිත් එක්ක? වෙන මොනවාද කතා කරන්නේ අපි අනුන් විවේචනය නොකර? ඕකමයි කතා කරන්නේ. කවදාවත් ඒ මිනිස්සු ඇසුරු කරන්න එපා. අනුන්ගේ වැරදි අප්‍රමාණ විදිහට විවේචනය කරන උදවිය. ඇයි මම මෙහෙම දේශනා කරන්නේ? එයත් අන්ට බොහොම තප්පරයකට අඩු කාලයක් ගත වෙන්නේ ඊළඟට අපි විවේචනය කරන්න. ජීවිතේ පුරුදු වෙන්න. පින්නතුනේ ගෙදර ඉන්නකොට අපි හැම වෙලේම අනෙකට සත්පුරුෂයෙක් වෙන්න. හැම වෙලේම අනෙකට ප්‍රිය පුද්ගලයෙක් වෙන්න. පුළුවන් දොම ජීවත් වෙන්න. අනෙක ප්‍රිය කරන කෙනෙක් වෙන්න. අපි හැම වෙලේම අනෙක ප්‍රිය කරන කෙනෙක් වෙන්න මොකෙන්ද උත්සාහ කරන්නේ? ප්‍රිය කරන කෙනෙක් වෙන්න ඕන කරන ගුණාංග අපි ගාව නැති වුණාම අර බොරු යම් සෝබන දේවල් වලින් මිනිස්සු පෙන්වන්න යනවනේ. මම ඔය කොළඹ පැත්තේ ගෙදරක ධර්මදේශනාවකට වැඩි එහි හිටියා බල්ලෝ 13ක් විතර. අර ලොකු බල්ලෝ. මං ඇහුවා මොකටද හදන්නේ? එකෙක් දෙන්නෙක් නම් කමක් නැහැ නේ. ඒ කියන්නේ ආසාවට කැමැත්ත 13ක්. නෑ හාමුදුරුවනේ එතකොට හොඳයිද? මොකක්ද හොඳේ? කවුරුවත් එන්නේ නැලු ගෙදරට මෙහෙම ලැබුවාම. ඔකට ඉතින් අර ගේට්ටුව ලොක් කරගත්තා නම් ඉවරනේ. බල්ලෝ 13ක් හදන්න ඕනද? නෑ හාමුදුරුවනේ ගේට්ටුවත් ඇරලා තියෙන්නේ. ඇයි
නෑ කවුරු හරි එන්න හදනකොට බල්ලෝ බුරනවලු සද්දෙට. එතකොට අර මනුස්සයාට චූන් වෙනවා. මේ බල්ලෙක් බුරපුවාම මිනිස්සු එහෙමයි. මිනිස්සු සතුත් හදන්නේ මොකේද? ජීවිතේ පුරුදු වෙන්න. අනෙක්ගේ අවධානය ගන්නට පුළුවන් ද යහපතේ හැසිරෙලා. බෑ. බොදින්නාස ළඟ වඳින කට්ටිය දිහා බලාගෙන හිත හදාගෙන යනවද කවුරුවත්? බීලා කෑ ගහන්න ඕන. අවධානයෙන් නැත්නම් හොඳ දේවල් කරන එක හරි අමාරුයි. හොඳ දේවල් කරලා අවධානය ගන්න එක හරි අමාරුයි. ගෙවල් වල පොඩි උන් බලන්නකො. අම්මලා තාත්තලා කියනව නේද හාමුදුරුවනේ එපා කියන එකමයි කරන්නේ කියලා. කියන්නේ නැද්ද? අපි කියන්නේ එපා කියන එක විතරයි. අවධානය එන්නේ මොකක් කරනකොට? එපා කියන එක කරනකොට විතරයි. අම්මා තාත්තා කවදාවත් අගය කරනවද හොඳ වැඩක් කරනකොට? ඒකට අවධානය එන්නේ නැහැ. හැම තැනම එහෙමයි. ජීවිතේ පුරුදු වෙන්න. ඒව ගැන බලාපොරොත්තු තියාගන්න නැතුව අනේකට හොඳ සත්පුරුෂයෙක් වෙන්න. කොහොමද පින්වත්නි සත්පුරුෂයෙක් වෙන්නේ? මේවා මේ හෙට ඉඳන් පුරුදු වෙන්න. හෙට ඉඳන් ප්‍රගුණ කරන්න. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? ඔයත් නිට්ටාවටම කියයි හාමුදුරුවනේ එහෙම මේ කියන්න අපරාධ එහෙම වැරද්දක් නම් කරලා නැහැ. අපි අතින් එහෙම ලොකුවට කාටවත් වැරද්දක් වෙලා නැහැ. නරක තැනක නම් උපදින්න හේතුවක් නැහැ. එහෙමනේ නේ. මතක තියාගන්න. බුදුවරු උගන්වනවා දේශනා කරනවා පින්නතුනේ මේ මිනිස් වෙලා උපදින එක මේක හරි දුර්ලභයි. මේක හරි කලාතුරකින් සිද්ධ වෙන කටයුත්තක්. කලාතුරකින් මිනිස්සු වෙලා ඉපදුනහම හැම වෙලේම පුරුදු වෙන්න කල්යාණ මිත්‍ර ඇසුර පවත්වා ගන්න. හැම වෙලේම පුරුදු වෙන්න මේ යහපත් උදවිය ඇසුරු කරන්න. ජීවිතේ පුරුදු වෙන්න ඕන පින්නතුනේ පිදිය යුතු පුදන්න. දැන් මම මෙහෙම කියනකොට ඔය ඇත්තන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැතුව ඇති. එක හෙට ඉඳන් පටන් ගන්න. ඔය අපි දැන් ගමුකෝ බිරිඳයි ස්වාමියයි නේ ජීවිතේ ළඟින් මැසුරු කරන සත්පුරුෂෝ දෙන්න. එකටම කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන කාටද? සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියෝ කියනවා හාමුදුරුවනේ ගමට නම් හොඳයිනේ. එහෙම කියනවනේ. යාළුවන්ට හොඳයි. ඒ වුණාට ගෙදරට නම් කිසි වැඩක් නැහැ. සමහර ස්වාමි පුරුෂයෝ ඉන්නවා හාමුදුරුවනේ අපිත් එක්ක බත් ටිකක්වත් කන්න වෙලාවක් නැහැ. ඒ වුණාට ගමට බෝධිසත්වයා. ඔක හදාගමු. ජීවිතේ පුරුදු වෙන්න ඕනේ. මම දන්නවා ඔය සමහරක් ගෙවල් වල ඔය අපේ අම්මලා අහනව නේද? ඔය කෑවද කියලා අහනව නේද? කියලා අහපුවම මොකද්ද දෙන්න ඕන උත්තරේ? එක්කෝ කෑවා. ඒක නැත්තම් නෑ. එහෙම නෙනේ. තාත්තලා කොහොමද කියන්නේ? මේ පැතිවල නම් එහෙම නැතුව ඇති. මම කියන්නේ බොහෝ පැතිවල මම මේ කියන විදිහ. ඔය අපූර්වට කියනව නේද ඔය? තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා? කාටද කියන්නේ? ගෙවල් වල දරුවන්ගෙන් අහන්න. දරුවෙකුට කියන්න පුළුවන් ද දෙපාරකට වඩා කණ්ඩ කියලා? අර බල්ලෝනාවන් දෙක් යනවා වාගෙන කණ්ඩ කියන එක. හේතුව ලේ කෝප වෙන්නේ නැද්ද මේ කණ්ඩ කියලාම? ලේ කෝප වෙන්නේ නැද්ද රෙදි පිළි හින්දාම? ගෙදර මිනිස්සු හින්දාම ලේ කෝප වෙන්නේ නැද්ද? පවුල පන්සල වගේ තියෙන්න ඕන කොට කොහෙන් නිවනක්? පැහැදිලිද මම කියන්නේ?
බුදුහාමුදුරු උගන්වපු ප්‍රධාන අකුසල මුල් තුන මොනවාද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. කියමු බලන්න. ඔය තුනම ඇති වෙන්නේ නැද්ද පවුල තුළ? ලෝභය මේ අර අපේම වෙන්න ඕනනේ. මම පවුල් ප්‍රශ්න ඇති වෙන කාරණා තුනයි තියෙන්නේ මම දන්න විදිහට. එකක් බිරිඳට ස්වාමියා ගැන තියෙන සැකය. සැකයට වඩා වෙන මොකද්ද තියෙන්නේ? අනිත් එක ස්වාමියාට බිරිඳ ගැන තියෙන සැකය. එහෙම නැත්තම් මේ තියෙන බේබදුකම වෙන මොකක්? අනිත් ඒවා ඉතින් ඔය පොඩි පොඩි කටම් මටම් ඇති වෙන ඒවා නේ වගේ දුරදිග යන්නේ නැහැ. පවුල් නන්නත්තර වෙන්න බලපාන කරුණු තුන. පින්නතුනේ එහෙම ඇති වෙන්නේ ඔය සැකය මොකක් මතද අවිනාශනේ? දේශය හටගත්තාම කියන්න බලන්න ගෙදර තුල කේන්ති නොයන එක දවසක්. උන්වහන්සේ උගන්වපු මේ දේශය කියන එක නැති කරගන්න ඕන ගෙදර තුලින්. දැන් බලන්න. ඒකට මොකක්ද කරන්න ඕන? යහපත් බිරිඳක් පතන්න ඕන. යහපත් ස්වාමි පුරුෂයෙක් ප්‍රාර්ථනා කරන්න ඕන. යශෝදරා බෝධිසත්වයන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරාට පස්සේ පින්නතුනේ දැනගත්ත බෝධිසත්වයෝ එක වේලයි වළඳන්. යශෝදරාව මොකද කරේ? එක වේලයි ආහාර ගත් බෝධිසත්වයෝ හිස මුඩු කරා. යශෝදරා හිස මුඩු කරා. බෝධිසත්වයන් වහන්සේ මේ සලුපිලි ආභරණ අයින් කර යශෝදරා කසී සලු අයින් කර. සංසාරේ කොච්චර පතන්නද? ඒ කොච්චර අයින් කරලා පතාගෙන ආවත් පින්නතුනි මම මේ බොහොම වැදගත් කාරණයක් දේශනා කරන්නට යන්නේ. අපි ගාව නැති මේවා බොහොම පුංචි දේවල්. මතකද සිද්ධාර්ථ බුදුරජාණන් අපේ බුදුහාමුදුරුවෝ මගේ තථාගතයන් වහන්සේ කිඹුල්ලත් නුවරට වැඩියට පස්සේ යශෝදරා දේවියගේ කුටියට බුදුහාමුදුරුවෝ වැඩියද බුදුහාමුදුරුවෝලා ගාවට යශෝදරාවද? බුදුහාමුදුරුවෝ කුටියට වැඩියනේ. බුදු වෙලා මොකක්ද මේ තියෙන්නේ? සංසාරේ මං වෙනුවෙන් කැපකිරීම කරපු බිරිඳ. මේක වරදියට එහෙම තේරුම් ගන්නයි හොඳ. සුද්ධෝදන රජුරෝ විස්තරය කියනකොට මෙහෙමයි කියලා. බුදුහාමුදුරුවෝ මොකද කරේ? යශෝදරාගේ කුටියට වැඩියා. යශෝදරා ඇතුලේ අඬනවා පින්නතුනේ. ජීවිතේ ප්‍රාර්ථනා කරන්න ඕන අපේ තාත්තලා යශෝදරා වගේ බිරිඳ. අම්මලා ප්‍රාර්ථනා කරන්න ඕන සිද්ධාර්ථ බෝධිසත්වයෝ වගේ ස්වාමි පුරුෂයෙක්. මේක සනසීමෙන් ඉවර කරන්න එපා. තථාගතයන් වහන්සේ කුටියට වඩිනකොටම යශෝදරාව ළඟට ඇවිල්ලා කකුල් දෙක අත ගාලා මස් ගොබ මිරික ඇඬුවේ. මොන දුකක් තියෙන්නද? උණු කඳුළු කැට වැක්කරන්න ගත්තලු පිටුනේ. සංසාර ගනුදෙනු බැඳීම ඉවර කරන්න යන්නේ. වැළඳ ගන්නවා කියන එක ඕක අපේ ගෙවල් වල තියෙනවා. පින්නතුනේ පෙරම් පුරලා පතාගෙන ඇවිල්ලා නිවන් දකින ආත්ම භාවෙත් යශෝදරා මොකද්ද කරේ? බුදුහාමුදුරෝ ස්පර්ශ කරා. කකුල් දෙක අල්ලගෙන වැන්දා. නිකන් කතා කරන කොටයි ඔළුව අත ගාලා කතා කර නිකන් කියනවට කරලා බලන්න කොහෙට ඉඳ ජීවිතේ පුරුදු වෙන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා පින්නතුනේ. දැක්කදර ප්‍රවෘත්ති වලට ඊයේ යටිනෝර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මගේ හොඳ මිත්‍රයා මං හරි ලෙන්ගතු ඇසුරු නිසුරු කරපු කෙනෙක් මටත් ඇස් සදා ගන්න බැරි වුණා. බිරිඳටයි දරුවටයි නිදි පෙති දෙනවනේ.
මොකක්ද එතන වැරදිලා තියෙන්නේ? ඇසුරමයි පින්නතුනේ. ඇසුර වැරදුණු මුළු සසරම වරදිනවා. ඊට පස්සේ චූටි දුවටත් පෙති දෙකක් බොන්නද කියනවා. ඒ තාත්තත් දුවගේ බෙල්ල මෙරිකණ්ඩ ගිහිල්ලා දුව ඇස් අරිනකොට තාත්තා අඬනවා. ඇඬෙන්නේ නැද්ද තාත්තලාට? මොන තරම් පීඩනයකින් අර බෙල්ල මෙරිකණ්ඩ යන්නේ නැද්ද? ඒක දාලා ගිහින් තමයි බෙල්ල වල දාගන්නේ. ලෙයින් මසෙන් ජාතක කරපු දුවගේ බෙල්ලට අත් දෙක යනකොට ඒ මිනිස්සයා මොන පීඩාවකින් ඉන්නද? මේවා අපිට අහන්නවත් පුළුවන් දේවල්. ඒ මල කඳන් තුන මාන් ගෙදර සාලේ තියනවා ගොඩ ගහලා. එක තප්පරයක් මිනිස්සු විසන්ට පුරුදු වෙලා හිටියන මේක එන්න ඕන ප්‍රගුණ කරන්න ඕන කොහෙද? ගෙවල් වල ප්‍රශ්න කතා කරන පුරුද්දක් නැහැ. තියනවද අපේ? මිනිස්සෙකුට කතා කරන්න බෑ ප්‍රශ්නයක් හින්දානේ. අර කියනව නේද? කතාවත් කරන්න බෑ මේ දවස්වල කේන්තියෙන් ඉන්නේ කියලා. මොකටද පින්නතුනි කතා කරන්න බැරි? ඇයි මිනිස්සුන්ට ගෙවල් වල වැළඳ ගන්න බැරි? ඒවා ප්‍රශ්න කියන ඒවා තුනී වෙන්නේ නැද්ද? ජීවිතේ පුරුදු වෙන්නකො කතා කරන්න ඉස්සරලා. මේ අම්මලාට තාත්තලාට කවද්ද මතක මම මගේ ස්වාමි පුරුෂයා මම මගේ බිරිඳ මගේ දරුණු වැළඳ ගත්ත දවසක් තියෙනවා. හරි ආදරෙන් මම මෙහෙම දේශනා කරන්නේ මට මතක නෑ ඔය මම හැමතැනම කියලා තියෙනවා. එක තාත්තා කෙනෙක් පින්නතුනේ කොල්ලට අවුරුදු 19ක් විතර ඇති. කොල්ලා මැරිලා බයිසිකලේ හැප්පිලා. ඒ තාත්තා පොඩි එකාගේ මලකඳ බදාගෙන අඬනවා. අඬන ගමන් මොකද්ද කියන්නේ? කියනවා ආමුදුරනේ කොල්ලා බදාගත්තේ කාලෙකින් කිව්වා. මොන ආසාවක් තියෙන්නද? මොන උවමනාවක් තියෙන්නද? මූණාත ගන්නවා. දැකලා තියෙනවනේ මිනි පොඩි උන් මරුණාම කරන විකාරම නෙමෙයි. මරුණාම කරන එකයි විකාරයි. ඇයි බැරි ජීවත් වෙලා ඉන්නකොට අවුරුදු 15 16 ළමයි කියලා කියන්නේ තුරුල් කරගන්න ඕන කාලේ. දලඳ ගන්න. මගේ දුවේ මගේ පුතේ කියලා දරුවෝ බදාගන්න. අම්මා තාත්තා දරුවන්ගේ හිත රිද්දන්ට එපා. මේක හැදෙන්න ඕනේ නැද්ද ගෙදර? අම්මයි තාත්තයි දරුවෝයි හෙට ඉඳන් වෙන මොකවත් නොකරුවට කමක් නැහැ. එකට බත් කන්න. බත් කට කවන්න. කාටද? දරුවන්ට බිරිඳට. බොහොම සතුටින් ඔකට જાතියක් තියෙනවා. ඔකට ආගමක් තියෙනවා. අය පෞල් ප්‍රශ්න ඇති වෙනවද? නැහැ. ඇයි? එකට බත් කාලා පුරුදු වුණාම වෙන් වෙලා කන්න බෑ පින්නතුනේ. වෙන් වෙලා කන්න බෑ. මේ ස්පර්ශය කියන එක හරි වැදගත් මිනිස්සුන්ට. ඇත්ත දැන් හිතයි මේ හාමුදුරුවෝ කියන බණවල හැටියට අපේ බැඳීම් වැඩි වෙනවනේ කියලා. වැඩි වෙන්න ඕන. අපේ බැඳීම් වැඩි වෙන්නේ නැත්නම් කාගේ බැඳීම් වැඩි වෙන්නද? gedara බැඳීම ආදරේ ලෙන්ගතුකම වැඩි වෙන්න ඕන. වැඩි වෙන තරමට තමයි gedara අකුසල් කරන එක නවතින්නේ. එහෙම gedaraka පින්නතුනි දැන් අද ගෙවල් වල හරියට ඔය තාතෝ කියලා කතා කරනවනේ. මිනිස්සු කතා කරන්න දන්නේ නැහැ. පෙම්වතා පෙම්වතියට කොච්චර කුණුහරුපෙන් බනිනවද? මම ඔය පන්ති යන කාලේ කොල්ලොත් එක්ක ඉන්නේ අමුතිත්ත කුණුහරුපෙන් බනිනවා කාටද? අපි අහනවා කාටද ඔච්චර බැන්නේ? හාමුදුරුවනේ අරකිට කියලා කුණුහරුපයක් කියලා ෆෝන් එක තියෙනවා. එහෙමයි. අපේ ගෙවල් වල මොකටද ඔච්චර කිපෙන්නේ පින්නතුනේ?
මොකටද ඔච්චර කුණුහරුප කියන්නේ? එක වචනයක් ඇති මේ සංසාරේ දිග්ගස්ස ගන්න. හෙට ඉඳන් මම මේ කියන ටික පුරුදු වෙන්න. කාටවත් කුණුහරුපෙන් කතා කරන්න එපා. කාටවත් තෝ කියලා කියන්න එපා. කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් ඇත්තක්වත් කියන්න එපා. පැහැදිලිද? සමහරව කියනවා නේද ඔය ඒකට නම් කියන්නේ මෝඩකම කියලා. මම බෙල්ල ගහලා ගියත් කියන්න තියෙන දේ කියනවා කියලා. ඒක හපංකමක්ද? එහෙම කියන්නේ බෙල්ල ගහලා ගිහිල්ලා මිනිස්සෙකුගේ කියපු එකෙන් වැඩක් තියනවද? වැඩක් නැහැ. හිතක් රිදෙනවා නම් කෙනෙකුගේ දෙපාරක් හිතන්න. ඇයි මෙහෙම කියන්න හේතුව? මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට මොකක්ද මතක් වෙන්න ඕන? මම මගේ ජීවිතේ කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. මම කාටවත් තෝ කියලා කතා කරලා නැහැ. ඔක ගෙදරින් පටන් ගන්න නැතුව කියමු බලන්න කොහෙන්ද පටන් ගන්න? දරුවෙකුටවත් තෝ කියලා කතා කරන්න එපා. හරි මෛත්‍රියෙන් වැඩ කරන්න. හරි කරුණාවෙන් වැඩ කරන්න. ඔය අර ගෙවල් වල තියෙනව නේද නැන්දම්මලේලි ගස්ඨනය? මං හිතන්නේ මේ පැතිවල නැතුව ඇති. බොහෝ පැතිවල ඕක හරියට තියෙනවා. මොකක්ද ඔය ගස්ඨනය කියන්නේ? අනේක ඉවසන්ට බැරිකමනේ. ජීවිතේ දැන් ඔය වාහනයක්වත් අපි යනකොට සමහරක් බයිසිකල් වමෙන් ඉස්සර කරනවනේ. අපි බණින්නේ නැද්ද කුණුහරුපයක් කියලා? මේ අනවශ්‍ය විදියට වේගෙන් වෙන කවුරු හරි යනකොට අනේක ඉවසන්න පුරුදු වෙන්න. දැන් මෙතන ඉන්න කවුරු හරි කෑ ගැහුවොත් එහෙම අපිට කේන්ති යන්නේ. ඇයි ඒ කේන්ති යන්නේ? අපි කෑ ගහලාද අනුන් කෑ ගහලාද? වෙන කවුරුවත් කෑ ගහපු එකකට අපිට කේන්ති යන්නේ. දැන් ඔය මදුරුව මරන්නේ වැඩිපුරම කනවටද කනගාව කෑ ගන්නවටද? කෑ ගහන එක දරන්න අමාරුයි නේද? කනගාව කෑ ගහනකොට අත් දෙක උස්සලා පුඩියක් ගන්න. ජීවිතේ පුරුදු වෙන්න ඕනේ මේ අනේක දරන්න. ධර්මයේ විසින් මොකක්ද කරන්නේ? පින්නත් අපි දරන්නේ අනේක ඉවසන්ට පුරුදු වෙන තාක්කල් ජීවිතේ අකුසල් කරගන්න එක නවත්ත ගන්න බෑ. අනේක ඉවසපු ගමන් දැන් බලන්න ඔය සමහරු නැන්දම්ම ලේලිලා ඔය ගැටලු ගස්ඨන පණිවිඩ අරගෙන එනවා. අපි අහනවා ඉඩකඩම් ගැටලු නැහැ. අපි අහනවා කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැද්ද? නැහැ හාමුදුරුවනේ එහෙම ගැටලුවක් නැහැ. මොකක්ද ගැටලු? සමහර අම්මලා ඉන්නවා මේ අර දැන් පුතාලා බඳින්න කලින් එක විදිහක් නේ. බැන්දට පස්සේ කොහොමත් කසාද බැඳපු අලුත ලෙන්ගතුව වැඩ කටයුතු කරනවා. එක අම්මා කෙනෙක් මං ඒ කියපු විදිහටම කියන්න. හාමුදුරුවනේ අරක ඒ දවස්වල නම් නැගිට්ටේ කණ්ඩ. දැන් නැන්දම්මගේ ගැටලුව ඇති වෙන්න හේතුව ඒ අම්මා කියනවා දැන් ඒ කියපු මගේ අසිෂ්ඨකම නෙමෙයි හොඳේ මේ කියපු විදිහ. දැන් හාමුදුරුවනේ අරකිත් එක්ක නැගිටලා උයනවලු. මේක මුන්දට පෙන්වන්න බෑ. මොකක්ද? පුතා මේ පැතිවල එහෙම නැතුව ඇති හොඳේ. කට්ටියම hina වෙනවා. පුතා ලේලිත් එක්ක උයනවා. ඕක හැමදාම උයන්නේ නෑ. බඳපු අලුතනේ ඕක කරන්නේ. ඒක අම්මට පේන්න බෑ. ලේලි කියනවා හාමුදුරුවනේ ගෙදර මෙහෙමයි. හැබැයි බුදුහාමුදුරුවෝ ගන්නපු විදිහට මං කිව කරන්න කොහොමද? අසත්පුරුෂකම දක්වන එක දැන් ඔය මං ඒක නොකිය ඉන්නම්. එතකොට මට ඔය ඇත්තන්ගෙන් තේරුණා hina වෙනකොට හැම ගෙදරකම මේක තියනවා වගේ.
එතකොට හිතනවා මේ අපේ ගෙදර ගැන වගේ කියලා. කවුරු හරි ඔය ඉල්ල ගන්න මිනිස්සෙකුට රුපියල් 5ක් දීපුවම මිනිස්සයාගේ මූණ ඇඹුල් වෙන්නේ නැද්ද? සමහරු මේ බැනලා විසික්කනවනේ. එතකොට අපි මොකද්ද කියන්නේ? දුන්නට වඩා හොඳයි එහෙම කියනවනේ. ඒක විසික්කන එක කාගේ වැඩක්ද? ඒක අර මිනිස්සයාගේ වැඩක් නේ. එහෙම නේ? දෙන දීපු එක කාගේ වැඩක්? දීලා හිත හදාගන්න. අපිට පුළුවන් දණිත් මිනිස්සු හදන්න. හැබැයි අපිට එකක් පුළුවන් මොකක්ද? අපිට පුළුවන් අපිව පාලනය කරන්න. අපිට පුළුවන් අපිට අනෙකට සත්පුරුෂයෙක් වෙන්න. මොකද පින්නතුනි අපි අනෙක නිසා කිපිලා අපි අසත්පුරුෂ වැඩ කටයුතු වල හැසිරීලා ගිහිල්ලා අවසානයේ ජීවිතය අප්‍රමාණ දුකක් විඳින්න සිද්ධ වෙනවා. අර ඔය මමත් එක්ක ඉන්දියාවේ හිටපු කාම්බෝජේ පොඩි හාමුදුරු කෙනෙක් මට කියනවා එයාලගේ දායක මහත්තයෙක් හිටියලු තද බල හිස රදයක් ඇවිල්ලා. යාත්මේ තියෙන දුක හිස රදය ඇවිල්ලා බලනකොට පින්නත් ඔළුව ස්කෑන් කරලා බලනකොට ඔළුව ඇතුලේ ජීවීන් වගේක් ස්කෑන් එකට පෙන්වනවා. වෛද්‍යවරු නිර්දේශය තමයි ඔලු කට්ට ගලවන්න ඕනේ. ගලවලා බලනකොට මුළු ඔලු කට්ට පුරාවට අර සත්තු జాතියක් කිනිතුල්ල වගේ. ඔලු කට්ට පුරාවට මරුණා. සල්ලි හොඳ සල්ලිකාරයෝ. හොඳට සල්ලි තියෙන. නමුත් මේ මිනිස්සු කරපුවා කියපුවා ඒවා කොහොමද විසඳගන්නේ? අර අපේ තාත්තා රෝහලේ ඉන්නකොට කවදාවත් අම්මයි තාත්තයි ගාව කුලියට නම් කට්ටිය නවත්තන්න එපා. එහෙම නවත්තනවා හරියට. තාත්තා කිව්වා යන්න නැතුව චුට්ටක් කොහොම ඉන්න. අපිටත් මේක තමයි වෙන්නේ හොඳේ. වයසට ගියපුවා ඒ හින්දා ඔය ලොකු අධිතක්සේරුවකින් එහෙම ඉන්න එපා. බය වෙන්න දෙයක් නැහැ සල්ලි තියෙනවා. ඔය වගේ ඇති තේරුමක් නැහැ. මම ටිකක් වෙලා හිටියා දැන් දරුවෝ විවිධ කෑම බීම ජූස් වර්ග ගෙනල්ලා තියලා තාත්තගේ මූණත් ඉඹලා ගියා. අර බලාගන්න එක්කෙනාගේ සාක්කුවේ තියෙනවා පවුඩර් බෙලෙක්කේ. ඒ මිනිස්සයා මොකද කරන්නේ? දරුවෝ ඇවිල්ලා බලනවා මේ පවුඩර් පවා ගාලා තියාගෙන ඉන්න එච්චර ආදරේ. අර යකා කරන්නේ දවසම පවුඩර් ගාන එක ලෙඩාලා. එච්චර දරුවෝ මොකද්ද හිතන්නේ එතකොට? තාත්තට කතා කරගන්න බෑ. හැබැයි දරුවෝ එනකොට ඇස් වලින් කඳුළු වැටෙනවා. මොකක්ද මේ තියෙන්නේ? පින්නතුනි බඩගින්න. දරුවෝ ඇවිල්ලා ගිහිල්ලා විනාඩි 10කට විතර පස්සේ තව මිනිස්සෙක් අනේ අර කණ්ඩ ගෙනාවුව සේරම අරගෙන ගියා. තාත්තට දෙන්නේ නැහැ. ඇයි මේ වැසිකිළියන්න කුලී බලන මිනිස්සු කැමති දනුන්ගේ මල මුත්‍රා ආදී. ඉස්පිරිතාලෙන් දෙන කෑම එක ගන්න. ඒක තමයි තාත්තට කවන්නේ. දරුවෝ හිතන්නේ මොකක්ද? හොඳට පවුඩර් පවා ගාලා බලාගෙන ඉන්නේ. මොන දුකක් ඇති වෙනවද? බඩගින්නේ මැරෙන්න වෙන්නේ නැද්ද? දැන් කියමු බලන්න සල්ලි තිබ්බට වැඩක් තියනවද? දරුවෝ නොසලකනවද? සලකන වැඩක් තියනවා. ජීවිතේ මෙහෙම ජීවත් වෙනකොට හිතන්න මෙහෙම වෙනවා කියලා. අදිමාන්නෙන් ඉන්න එපා. ඇස්පිල්ලම් ගහන සැනින් මේවා වෙනස් වෙනවා පින්නතොනේ. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. මොකක්ද වෙනස් වෙන්නේ? මම මේ බණ කියනකොට මම මැරෙන්න පුළුවන්. එහෙමනේ. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. බොහොම ඉක්මනින් මේවා නැති වෙන්නේ. කිසි දෙයක් ගැන බුදුහාමුදුරුවෝ උගන්වන්නේ අර අත්තාහි අත්තනෝ නැති නේ. අපිට අපි නැති වෙනවනේ පින්නතුන්. මම හැම තැනම නිතරම දේශනා කරනවා මේවා. බොහෝ මිනිස්සු හැදෙන ජීවිතේ මේ දැන් මේ වතුර වීදුරුව පේනවනේ.
මේක මට ගන්න බැරි වෙන දවසක් එන්නේ නැද්ද? දැකලා තියෙනව නේද? මේ වතුර වීදුරුව මට ගන්න බැරි වෙන දවසක් එනවා. බුදුහාමුදුරුවෝ අහනවා කුතෝ පුත්තෝ කුතෝ දන. දැන් මේ මගේ කට මගේ උගුර නේ මට මේකෙන් වතුර ටිකක් බොන්න බැරි වෙන දවසක් එන්නේ. දැකලා තියෙනවද අර බට ගහලා කවන පොණ ලෙඩ? ඕකට සල්ලි බලපානවා. දරුවෝ හිටියද නැතාද සලකනවද නැද්ද කියන එක බලපානවා. පින්නතුනේ ජරාව, ව්‍යාධිය, මරණය කියන මේ යථාර්ථයට මෙහා තියෙන හැම එකක්ම අපිට වැඩක් නැති දේවල්. දවසින් දවස පුරුදු වෙන්න හෙට ඉඳන් කරන්න. මම දවසින් දවස මොකේටද මේ යන්නේ? මැරෙන්න නෙමෙයි. පැහැදිලිද මම මේ කියන්නේ? දවසින් දවස ජරාවට නෙමෙයිද යන්නේ? දවසින් දවස ව්‍යාධියට නෙමෙයිද යන්නේ? මොකක්ද මේකේ පිරිමහ ගන්න තියෙන වෛරය? කියමු බලන්න. මේකේ තියෙනවද කාත් එක්කවත් පිරිමහන්න එදිරිවාදිකම? මැරෙන්න කලින් හොඳට කතා බහ කරලා ඉන්න. මිනිස්සුත් එක්ක හරි හොඳට ජීවත් වෙන්න. දෙන්න පුළුවන් නම් කාට හරි ඇල්ලතුරු වීදුරුවක තරම දෙයක්වත් ඒක හරි සතුටින් දෙන්න. දැන් මේ මම දැන් මේ අපේ නෝන මහත්තුරු මේ මම මේ එන්නකම් දන්නේ නේ කල්ලුද්ද සුදුද කියලාවත් නේ. මේ බොහොම කියපු සැනින් ඒ දවස නිදහස් නම් මට මේ කියවරලා තව බණක් කියන්න කිව්වොත් මම ඒත් කියනවා. ඇයි හේතු සංසාරේ කවදානම් ආයේ මං මිනිස්සෙක් වෙලා උපදින්න මිනිස්සු වෙලා උපදින එක නෙමේ තියෙන අරුමේ. කවදා මම මෙහෙම අංග සම්පූර්ණව උපදින්න ඒකක් නෙමේ තියෙන අරුමේ. සංසාරේ කවදානම් මට ආයේ මහාන වෙන්න හම්බෙයිද? එහෙම හම්බෙන්නේ නැහැ. මහාන වුණත් කවදානම් මට ආයේ බණ කියන්න හම්බෙයිද? බණ කියන එකක් නෙමේ තියෙන ප්‍රශ්නනේ. මිනිස්සු බොහොම කැමැත්තෙන් හාමුදුරුවනේ වඩින්න කියලා එහෙම ආරාධනා කරන භික්ෂුවක් වෙන්න හම්බෙයි. ඉතින් මං කරන්න ඕන මේ හම්බුණු එකෙන් මේක කරන එක. දැන් අතෝ හිතනවත් ඇතිනේ මේ ඈත ඉඳන් ආව වෙන ගානක් එහෙම ගන්න නැති කියලා. මේ කවදාවත් මේ පැවිදි ජීවිතේ මේකට මෙච්චරයි කියලා මතු සසරකටවත් මට එහෙම හිතෙන්න එපා කියලා මම පතනවා. මෙතන මිනිස්සු 10ක් හිටියා. එක්කෙනෙක් හිටියා. හරි උමනාවෙන්, හරි අනුකම්පාවෙන්, හරි ගෞරවයෙන් නිකවරට ඉඳන් නේ කිලෝමීටර 350ක් විතර. සේරම යන්න 650ක් 700ක් තියෙනවා. දැන් යනකොට පාන්දර 2-3 විතර වෙයි. ආයෙ මම හෙට උදේ 6ට නැගිටලා පිරිවෙනට යනවා. ආයේ කිවරලා 12:00ට හෙට බණක් කොහේ හරි දුරක තියෙන්නේ මම හිතන්නේ. කළුතර පැත්තේ හරි ආයෙන්ට අප්‍රමාණ කැපවීමකින් මේ කටයුත්ත කරන්නේ ඇයි? මිනිස්සු හැදෙන්න ඕන. මේ කියන එකක් හරි අහගෙන ඉඳලා කරන එක වරද්දක් හරි වලකිනවනම්, ගෙදර තුල සතුටෙන් සමගියෙන් ඉන්නවනම්, හැල්මේ දුවන මේ ජීවිතේ નિසරු බව තේරුම් ගන්නවනම්, මොකටද අපි මේ කරන්නේ කියලා හිතනවනම්, අඩුම මමත් ලෙඩ වෙනවා කියලා හරි තේරුම් ගන්නවනම් වෙන අකුසල් අඩු වෙනවා. අපිට දවසක් එනවා පින්නතුනේ අර දැකලා තියෙනවද අපි දැන් අකම හරි පිළිකුල් නේද ඔය මල මුත්‍රා දකින්න කරන්න හරි අපිරියයි. දැකලා තියෙනවද අර බඩේ පැකට් එක එල්ලගෙන එහෙම ඉන්නව නේද? මල පැකට් එක බඩේ එල්ලගෙන ඉන්න. ඔක අපිට වෙන්නේ නැද්ද? කවුද දන්නේ? මේක එල්ලගෙන ඉන්න වෙන. කොච්චර අපිරියාවද?
කොච්චර පිළිකුලක්. එතකොට වැඩක් තියනවාද අපේ ඇඳුම් වලින් වැඩක් තියනවද? සල්ලි මිටි පිටින් ගොඩ ගහලා තිබ්බට වැඩක් තියනවද? ජීවිතේ ඉගෙන ගන්න සතුටට එහා ගියපු ආය ධනයක් තියෙන්න බෑ. සන්තුට්ටි පරමං ධන. කවුද මේවා ඉගෙනුවේ? බුදුවරු උගන්වපු මේවා වඩන්න. කොහොමද සතුටින් ඉන්නේ? වෙන මොකුත් ඕනේ පින්නතුනි. අනේකට දුක් දෙන එක නවත්තන්න. හෙට උදේ නැගිටපු ගම පුරුදු වෙන්න. හෙට උදේ ඉඳන් මේ අම්මලා තාත්තලා සේරම මේක කරන්න. පින්නතුනි දැවෙන තැවෙන හැල්මේ දුවන මේ ජීවිතේ හැම සත්වයකටම මෛත්‍රී කරන්න. කොහොමද? නැගිටපු ගම ලෝකේ සේරම දෙනා දුකින් මිදෙන්න ඕන. සේරම නිරෝගී වෙන්න ඕන. මගේ අම්මා මගේ තාත්තා සුවපත් වෙන්න ඕන. මගේ දරුවෝ මට වෛර කරන උදවියට මෛත්‍රී කරන්න. කවුද ඔක ඉගෙනුවේ? බුදුවරු. මේක නෙමෙයිද කරන්න ඕන? ඔක ඉතින් ඇයි කරන්නේ නැත්තේ? මම මේ කියපු එකකටවත් රුපියල් 50ක්වත් වියදම් වෙනවද? වෛර කරන මිනිස්සයාට වෛර කරලා ඒක කවද්ද පින්නතුනි ඉවර කරගන්න? නිකමටවත් හිතෙන්නේ නැද්ද? දැන් බලන්න ඔය වෙඩි තියලා මරනවනේ. කපනවා කොටනවා. ඇයි? වෛරකාරය. සංසාරේ කොච්චර නැද්ද තෝ මරනවා කියාගේ. කවදාවත් එහෙම කියන්න එපා. හේතුව පෙර සසරේ පින්වන්තකමට කතා කරන්න හම්බුනේ එහෙම කියන්න නෙමෙයි. කව හෙට ඉඳන් කිසි කෙනෙකුට එහෙම කියන්න එපා. විහිළුවටවත් කියන්න එපා. කාල් යක්ෂණීය දරුවෝ මරමරා කන්නේ ඇයි? වෛරේ තියෙන භයානකකම. ඒ නිසා දීර්ඝ අනුශාසනා කරන්න උමනාව තිබ්බත් මේ ස්ථානයේ තියෙන නියමයන් අනුව අපේ කටයුතු කරන අපේ මහත්මයා මට දැනුම් දුන්නා. මේ මෙතන වැඩ කරන පිළිවෙලක් තියෙනවා. අපි අනුගත නොවුනොත් මොකද වෙන්නේ? මේ ආයතන පවත්ව ගන්න බැරුව යනවා. මේ ආයතන මෙච්චර පිළිවෙලට මෙච්චර ඕනෑකමින් හරි විනය නීති රීති නොතිබ්බොත් මොකද වෙන්නේ? මාතර බෝධිය ගාව මේ පින්කම් තව සතියක් කරයි. එහෙමනේ. ආය නැත්තම් කරන්න බෑ. නීති රීති තියෙන්න ඕන. බුදුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට අනුදැන වදාලා මොකක්ද? අනුගත වෙන්න නීති රීති වලට. කෙසේ හෝ වේවා. පෙර සංසාරේ කරපු පිනකට ආනිසංසයකට අහම්බෙන් නමුත් ඔයත්තන්ට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පින තියෙන්ට ඒවා හොඳට මතක තියාගෙන අද ගෙදර ගිහින් හෙට උදේ නැගිටිනකොට මුළු ලෝකෙටම මෛත්‍රී කරලා එක දෙයක් පතන්න. මම වෛර නැත්තෙක් වේවා. මට තරහකාරයෝ නැති වෙන්න ඕන. තරහකාරයෝ නැති වෙන්න නම් මම මොකෙක්ද වෙන්න ඕන? මම තරහ නැත්තෙක් වෙන්න ඕන. පැහැදිලිද මම කියන්නේ? මේ ආත්මෙම්ම තරහකාරයෝ ටික නැති කරගමු. ඇයි මෙහෙම දේශනා කරන්නේ? වෙන මොන ආත්මේ තරහකාරයෝ නැති කරගන්නද? බල්ලෙකුට හම්බුනහම මොකද කරගන්නේ? හා කියලා කතා කරනවද? කණ්ඩපයින්නවා. තරහකාරයෝ නැති කරගන්න පුළුවන් ආත්මය තමයි මේ ලැබිලා තියෙන්නේ. හෙට ඉඳන් කරමු. ඔය බැරි දේවල්ද නොකරන දේවල්? නොකරන මතක් කර තරහකාරයෝ නැති කරන්න. මතක් කර ඊර්ෂ්‍යාකාරයෝ නැති කරන්න. පතන් මට හම්බෙන්න නම් එපා. කොච්චර ඊර්ෂ්‍යාකාරයෝ ඇද්දනේ?
ඊර්ෂ්‍යාකාරයෝ ඉන්නවද නැද්ද කියලා හොයාගන්න අමාරු නම් පවුල් වල උදවිය ගැන බලා ගන්න. එන්න කැමති මක බෑ වෙලා යනවා නම් සේරම ටික. පතන් මට කවදාවත් කේන්ති නම් යන්න එපා. තරහකාරයෝ නැති වේවා කියලා පතන්. වෛරය, ක්‍රෝධය, ද්වේෂය, ඊර්ෂ්‍යාව නැති වෙන්න පතන්. මෛත්‍රී කරලම පතන්. විනාඩි 5ක් ගන්න. සංසාරේ කවදා හරි ඉපදුනාම පින්නතුනි මතකද අර ශාන්තිවාදී ජාතකයේනේ කලාඹු රජුරු අපේ ශාන්තිවාදී තාපසයා අල්ලගෙන තඩි ගහනවා අතපය කපනවා ඇස් උගුල්ලනකොට ගහනකොට තඩි ගහනකොට කන කපනකොට බෝධිසත්වෝ මොකද්ද කිව්වේ? තෝ කියලාවත් කිව්වද? සමහරව ඉන්නව නේද කොච්චර කෙරුවත් කේන්ති යන්නේ. ප්‍රගුණ කරලා පුරුදු වෙලා ඒ නිසා සත්පුරුෂම් මේ තාත්තේ හෙට ඉඳන් උදේ නැගිටලා හොඳට මෛත්‍රී භාවනාව කරන්න. මම කියනවට කරන්න. මොන රස්සාව කෙරුවත් කමක් නැහැ. මොන තරාතිරෙම හිටියත් කමක් නැහැ. දරුවෝ හදන්න බැරි නම් බිරිඳ ස්වාමියා හදන්න බැරි නම් ගම පවුල හදන්න බැරි නම් කවුද හැදෙන්න ඕන? තමන් හැදෙන්න. ඒ විදිහට හැදෙන්න. සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න. අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය මේ පින්නත් අම්මලාට තාත්තලාට සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.